තිමොති සහ තීතස් මුනිවරුන්ගේ මංගල්‍යය. ඒ දයාබර චරිත හරහා අද අපි අයිති කරගන්න පණිවිඩයක් තියෙනවා. මගේ ආදර ප්‍රේමාන්තනි අපි කතා කරන්නේ අද මෙනෙහි කරන්නේ සම්බන්ධතා ගැන. බැඳීම් ගැන. සම්බන්ධතාවයක් කියන්නේ හරි ලස්සන දෙයක්. ඒක ශුද්ධවන්ත දෙයක්. ඒ සම්බන්ධතාවය ගොඩාක් වටින දෙයක්. ස්වාමීන් වහන්සේගේ කාර්යය කරන්නට උන්වහන්සේ දෙදෙනා බැගින් යවන්නේ අද සුවිශේෂය. අපි මේ චරිත දෙක තිමොති සහ තීතස් අතර තිමොතිගේ චරිත ජීවිත ලක්ෂණ බලන්න. ජීවිතේ රටාව බලන්න. පවුලතුමා මහා පුදුම විදිහට තිමොතිට ආදරය කරන්නේ. පවුලතුමා තිමොතිගේ සාර්ථකත්වයේදී සතුට වෙනවා. වැටීමේදී දුක් වෙනවා. පවුලතුමා කොච්චරද කියනවා මේ සුභාස ක්‍රිස්තුස් වහන්සේ තුල ඉටු වී ඇති ජීවනයේ පොරොන්දුව ලෙස දෙවියන් වහන්සේගේ කැමැත්ත හේතු කොටගෙන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ ප්‍රේරිතය කරන පාවුලුගෙන් ප්‍රේමපාලුගේ ප්‍රේමවන්ත දරුවා වන තිමොති වෙතට දරුවෙක් වගේ ආදරය කරනවා. ඒ පවුලතුමාගේ විවාහය ලැබපු දරුවෙක් නෙමෙයි. බැඳීමක් එක්ක ඇති වෙච්ච දරුකමක්. පවුලතුමා මහ පුදුම විදියට එකනට ආදරය කරනවා දරුවෙක්ට වගේ. කොච්චරද කියනවනම් දෙවියන් වහන්සේගෙන්ද අපගේ ස්වාමීන් වහන්සේ වහන්සේගේ වරප්‍රසාදය දයාවත් ශාන්තියත් ඔබට වේවා. මම දිවාරය දෙකෙහි නිතර මගේ යාඥාවලදී ඔබ සිහි කරමින් මගේ මුතුන් මිත්තන් කලාක් මෙන් පිරිසිදු හෘද සාක්ෂියකින් මා සේවය කරන දෙවියන් වහන්සේට ස්තුති කරමි. ඒ කියන්නේ තිමොති ගැන පවුලතුමා ස්තුති කරනවා. මොකටද ලස්සනයිද? යාඥාවේ නිමිත්තක් වෙලා තිමොති පවුලගේ ජීවිතේ. අපේ ජීවිතේ සම්බන්ධතාව කොහොමද තියෙන්නේ මගේ ප්‍රමාදයෙන්? අපේ ජීවිතේ සම්බන්ධතාවවල අපි උන්වහන්සේට ස්තුති කරනවාද? නැත්නම් උන්වහන්සේගෙන් ඈතට යනවාද? සම්බන්ධතා නිසා අපි ජීවිතේ පුද්ගලයන්ව පාවිච්චි කරලා පෙරේත වෙලා යොදවගෙන නාස්ති කරලා රිද්දලා විසි කරලා අහක් කරනවා. අපි එවැනි සම්බන්ධතාවල හිර වෙලා ඉන්නේ. මගේ ආදර ප්‍රමාන්තේනි කුඩල්ලෙක් ඇඟේ එල්ලිලා ඉන්නේ නැද්ද? මතක තියාගන්න. කුඩල්ලා ලේ උරා බොනවා. බැඳීමක් සමහර බැඳීම් ඇටැච්මන්ට් එකක් විදිහට ඇලීමක් එක්ක අනිත් කෙනාව පාවිච්චි කරනවා. හැබැයි ප්ලග් එකක් ෆෝන් එකක් ප්ලග් එකකට ගහද්දී ඒ සම්බන්ධතාවයෙන් ෆෝන් එක charge වෙනවා. සම්බන්ධතාවය සහ බැඳීම අතර වෙනස එකයි. relationship and attachment. ඒක ඔබ ඇලෙන්නේ නැතුව ඔබ පෙරේත වෙන්නේ නැතුව බාධනය කරනවා නම් ඔය සම්බන්ධතාව මහා ලස්සන තැනකට යනවා. පවුලතුමා කතා කරන්නේ ඒකයි. ඒ සම්බන්ධතාව ගොඩාක් අද සුවිශේෂ පාලනිකීමේ කියනවා. ඔබේ කඳුළු සීකර මාගේ ප්‍රීතිය සම්පූර්ණ කර ගැනීම පිණිස මම ඔබ දකින්නට ආශා වෙමි. ඔබ තුළ තිබෙන අවංක ඇදහිල්ල මට සිහි වෙයි. ඒ ඇදහිල්ල ප්‍රේමය, ඒ ඇදහිල්ල ප්‍රථමයෙන් ඔබේ ආච්චි වන ලොයිස් කෙරෙහිද ඔබේ අම්මා වන යුනිස් කෙරෙහිද පිහිටියේය. බලන්න සම්බන්ධතාවය ලස්සන. අම්මගේ ආච්චිගේ දේ පුතාට ගිය විදිය මුණපුරාට ගිය විදියට බලන්න. ඒකයි සම්බන්ධතාවයේ තේරුම. උදාසේ හිස ඔබ මම අවයවයන් මගේ ප්‍රේමාන්තේ. අපි හැමෝම සම්බන්ධයි. ස්වාමීන් වහන්සේ හරහා ස්නායු කෙරෙහි ශුද්ධාත්මයන් තුළ සම්බන්ධයි. ඔබ මම තනියම නෙමෙයි. එක්ටම් ගේකින් තනි පුද්ගලෙක් නෙමෙයි. ස්වර්ගයේ වැඩ මගේ තාත්තේ නෙමෙයි. ස්වර්ගයේ වැඩ අපගේ තාත්තේ. අද බැඹුරින් හිතන්න ඔබගේ සම්බන්ධතාවය ගැන. මගේ ආදර ප්‍රමාන්තේනි නැසි කතා කරලා කියනවා. එබැවින් මාගේ හස්තාලේපනය ඔබ කෙරෙහි තිබෙන දෙවියන් වහන්සේගේ දීමනාව හස්තාලේපනය කරන කොටගෙන ඔබ කෙරෙහි තිබෙන දෙවියන් වහන්සේගේ දීමනාව ගිනි දැල්ලක්සේ දල්වා ගන්නා ලෙස මම ඔබට සීකරවමි. දෙවියන් වහන්සේ අපට දුන්නේ බය අඩු ගතිය නොව බල සම්පන්න ප්‍රේමාන්විත හික්මුණු ආත්මානුභාවය. මගේ ආදර ප්‍රේමාන්තේනි මේ සම්බන්ධතාවය තුළ අපි එකිනෙකාව දිරිගන්වන්නට ඕනේ. සම්බන්ධතාවය තුළ එකිනෙකාව පණගන්වන්නට ඕනේ. ඒ සම්බන්ධතාවය තුළ අපි එකිනෙකාව බල සම්පන්න කරන්නට ඕනේ, සන්නද්ධ කරන්නට ඕනේ. ඒකයි පවුලතුමා තිමොතිට කරන්නේ. ඒක හරි ලස්සන බැඳීමක්. උන්වහන්සේ අද වගවලසුන් මැදට වෘකයන් මැදට බැටළුවන් යනවා වගේ ඒ ගෝලයන්ව යවන්නේ.
72 දෙනෙක්වත් කරන්නේ. 71 දෙනෙක්වත් 73 දෙනෙක්වත් නෙමෙයි. ඒ වුණානම් කෙනෙක් තනි වෙනවා. උනාසේ හැමතිස්සෙම ඉරට්ටේ සංඛ්‍යාවන් ගත්තේ 12 දෙනෙක්වත් කරේ. මගේ ආදරේ විමාදිනේ ඒතර සම්බන්ධතාවයක්. ඉරට්ටේ සංඛ්‍යාවකදී එක දෙදෙනා කඩන්න පුළුවන් බැඳීමක්. ඒ සම්බන්ධතාවය හරිම දයාබරයි. දැන් කතා කරලා කියනවා මගේ ආදරේ විමාදිනේ ගොයම බහුලය මගේ ප්‍රේම ගොවියෝ විරලය. ඒ කියන්නේ මේ කාර්ය සඳහා යවනායකේ අඩුවක් තියෙනවා, හිඟයක් තියෙනවා. උන්වහන්සේ ඔබ මාව යවන්නේ ඒ උන්වහන්සේ කියනවා දෙදෙනෙක් හෝ වැඩි ප්‍රමාණයක් ඉන්න තැන උන්වහන්සේගේ නාමයෙන් ඉන්න තැන උන්වහන්සේ එතන ජීවමාන ඉන්නවා. ඒතර මේ දෙදෙනාව යවන්නේ අරගල මැද්දේ මල්ලක්වත් පසුම්බියක්වත් පාවහන්වත් සැරෑටියකට අරගෙන යන්නට එපා. ඒ ඔබ අතර තියෙන සම්බන්ධතාවයන් ඔබ මහා දෙයක් කරන්නට යන්නේ. ඔබ ගෙදරකට ඇතුළු වුණාම ඒ ගෙදර නතර වෙලා ඉන්න කියලා කියනවා. ඒත් සම්බන්ධතාවයක් නේද? ඒ දෙගොල්ලෝකින් කෑම කාලේ ඉන්න සේවකයා වේතනය ලබන්නට ඕනේ. ඒ සම්බන්ධතාවය තුළ ඔබ පෝෂණය වෙන විදිය. ඔබ ගිනිවසකට ඇතුළු වෙද්දී සාමය පතන්න. ඒ සාමය පතන ලබන සුදුසු කෙනෙක් ඉන්නවා නම් ඒ ලබයි නැත්නම් ඒ සාමය ආයෙ ඔබට එනවා. බලන්න සම්බන්ධතාවයේ තියෙන වෙනස. මගේ ආදරේ වන්තනේ උන්වහන්සේ කතා කරලා කියන අවසානයේ ඔවුන් දෙන දෙයක් කමින් බොමින් ඒ ගෙදරම නැවතී සිටින්න. ඔබ යම් නුවරකට ඇතුළු කල ඔවුන් ඔබ පිළිගත්තොත් ඔබ ඉදිරියේ තබන දේ බලදන්න. ඒ සිටින රෝගීන් සුව කරන්න. දෙවියන්ගේ රාජ්‍ය වෙත ඔබ වෙත පැමිණියේ උන්ට ප්‍රකාශ කරන්න. එයාලා ඔබව පිළිගත්තොත් සම්බන්ධතාවයක්. ඒ සම්බන්ධතාවය හරහායි ස්වාමීන් වහන්සේගේ සාමය, ප්‍රේමය, ප්‍රාතිහාර්ය ඒ ජීවිතවල එන්නට යන්නේ. එනිසා අපි මෙනෙහි කරමු අපේ ජීවිත බැඳීම් මාංශිකද, පෙරේතකම්ද, පාවිච්චි කරලා විසි කරන සම්බන්ධතාවද. නැත්නම් ස්වාමීන් වහන්සේ තුළ සැබවින්ම ආදරය කරලා උන්වහන්සේ තුළ මහා ප්‍රීතියකින් ස්වාමීන් වහන්සේට ස්තුති කරන්න පුළුවන් සම්බන්ධතාවද කියලා හිතලා බලන්න. අද වචනය ඔබට ආරාධනා කරනවා. ආමෙන්. ජේසුස් පිනයි.